වෙන සමග එකතු වෙන්නේ අපි අපේ ජීවිතය ලස්සනට තියාගන්න කැමතියි. අපි යන්නේ ගමන ටිකක් ලස්සනට යන්න කැමතියි. එතනදී අපේ ජීවිතයත් එක්ක ගොඩක් ළඟ ලැබෙන දෙයක් තමයි විලාසිතා කියන්නේ. ලස්සනට අඳින්න පළඳින්න අපි ගොඩක් කැමති ඉන්නවා. ඒකට තව කෙනෙකුගේ ආකර්ෂණ විඳින්න පුළුවන් මොකක්ද තියෙනවනේ. ඒ නිසා අපි ඒ විදිහට කටයුතු කරන්න කැමති. ඒ නිසා අපි හිතුවා මේ වෙලාවේ විලාසිතා පිළිබඳව කතා කරලා තුනයි කියලා. ඒක නේ කතා කරන්න අපිත් එක්ක දෙන්න එරන්දි රාජනායකයි දෙන්නකොට. දැන් විලාසිතා කියලා කියපුවම කාන්තා පාර්ශවයට වෙන විලාසිතාවක් පුරින් පාර්ශවයට වෙන විලාසිතාවක් තියෙනවා. අද අපි හැබැයි කතා කරන්න බලාපොරොත්තු වෙන කාන්තා පාර්ශවයට ගැලපෙන විලාසිතාවන් පිළිබඳව. අද අපි මේ පෙන්වන්නේ මොන වගේ තැනකට යන්න පුළුවන් දෙයක්ද? ඇත්තටම දැන් විලාසිතා ගැන කතා කරනකොට විශේෂයෙන් කාන්තාව හරියම කැමති තව කෙනෙක් කමින් නැති දෙයක් අඳින්න. කෙනෙකුට වඩා ඒක කාන්තාවට තියෙනවා. ඉතින් ඒ වගේ අර තමන් විතරක් කැපී පෙනෙන්න කැමති. ඒ වගේම තරුණ වයසේ පසු වෙන කාන්තාවන්ට උචිතාවයෙන් නිර්මාණය කරපු ඇඳුම් කීපයක් තමයි අද මම පෙන්වන්න කියන්නේ. ඒක ඇත්තටම සඳහා උත්සව සහභාගී වෙන්න මේ දේවල් පෙන්වන්න දෙයක් කරන්නේ අද මේ නේතන ශිල්පිනියක් කතා කරන්නේ ශහාර සහභාගී වෙන මේ දෙන්න තමයි අද අපිට මේ ඇඳුම් නිර්මාණ පිළිබඳව දෙන්නත් කරන්න සූදානම් වෙන්නේ. මේ දෙන්න තමයි අපිට වැඩ කරලා ඉන්නේ. දැන් අපි මේ මතක් කරන්නේ කොහොමද මේ දේවල් වලට ඔබ යමුනේ කොහොමද කොයි කාලෙද? ඒක මම පොඩි කාලේ ඉඳන් තාමත් කැමති විශේෂ තමයි මේ මොස්තර නිර්මාණය. මුලින්ම මම මට නිර්මාණය කරගත්තා. ඊට පස්සේ මම මුලින්ම මනමාලියේ අඳුමක් නිර්මාණය කරගෙන දවස් 16යි. ඒ විදිහට දෙකටම කරගෙන ආවා. ඔව්. එහෙනම් අපි මුලින්ම ශහාරාගේ මේ ඇඳුම් පිළිබඳව කතා කරමු. ඔව්. ශහාරා ඇත්තටම මොන පහපත්තියක් හොඳ ලස්සනට හමක් තියෙනවා. ඉතින් ඒ වගේ හමකට අපිට ගොඩාක් වර්ණ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම යාගේ හැඩය ඒවත් එක්ක බලනකොට අපිට ගොඩාක් ලස්සන ඩිසයින්ස් වලට යන්න පුළුවන්. ඒ විදිහට තමයි මම අද යාට ගවුමක් නිර්මාණය කරා. ඒක අපිට රේස පාට යාගේ හමත් එක්ක ගොඩාක් ගැලපෙන නිසා මම ප්‍රධාන වර්ණයේ විදිහට රේස පාට දාගත්තා. ඒක නේද අපි සමහර තැන්වලට යද්දී විශේෂ කර්මවලට තීරණය කරන අපි මම දෙයන්නේ බඩගිනන කියලා. අපි අද මේ අපේ මේ නිර්මාණ ශිල්පිනිය අඳගෙන අපිට මොනවද තැන්වලට දාන්න හැකියාවක් තියෙනවා. මේ වගේ අඳුමක් තිබුණා අපිට විවාහ සඳ අවස්ථාවක පැවැත්වෙන විවාහ උත්සවයකට යන්න පුළුවන්. ඊට අමතරව නොයෙකුත් සාද පැවැත්වෙනවා සවස් කාලයේදී ඒ වගේ දෙයකට සහභාගී වෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම කියන්නේ මේ වගේ අඳුමක් අඳිනකොට වයස බලපානවා. ඉතින් අපි අපේ වයස ගැන ටිකක් හිතලා හුඟක් කලින් කෙනෙක් නම් තමයි ඉතින් මේ වගේ අඳුමක් අඳින්නේ. ඒකට පොහොර කාරණේ මත කරන්නේ වයසට ගැලපෙන්න අඳින්න ඕන කෙනෙක්. වයසට ගැලපෙන්න අඳින්න යනවා. නැත්තම් බල්ල කෙනාට ඉතින් ප්‍රියතාවයක් නේ කරන නිර්මාණය සාර්ථකත්වයක් නේ. යම් කිසි කෙනෙකුට මම වයස හියට කමක් නැහැ මම තරමට හොයන්නත් කියලා කිව්වල විලාසිතාවක් කරලා දෙනවා. මම ආකර්ෂණයට හේතුවක් තමයි ගුණෝද මොකද සිදුවෙන්නේ. ආකර්ෂණය වෙන්නේ හැබැයි ප්‍රසාදයට පත් වෙනවනේ ආකර්ෂණයක් නම් ඇති වෙයි කොහොමද තමන්ට මොකද දෙයක් තමන්ගේ පැත්තට මේක කරනකොට නිකම් බලනකොට තේනවා ඒක ලස්සනට නෙමෙයි හැබැයි ඒක පේන්නේ. මේ අඳුන ඉතින් ගැලපෙන්නේ නැති දෙයක් නේද කියන එක බලලා එහෙම දෙයක් නම් හිතෙන්නේ ඉඳ තියෙනවා ලස්සන කතා කරනකොට හොඳයි. දැන් මේ ශහාරාගේ අර මෙන්න පිළිබඳව අපි විතර දැක්නේ රූපණ පිළිබඳව අපි දිලාන්ට ආරාධනා කරන බලන්න මොනවද අපි සූදානම් මේ දිලානගේ මේ නිර්මාණය මොනවද තැනකට ගත්ත කියලා දෙන්නේ. ඔව් ඒක ඇත්තටම සඳ අවස්ථාවකට ඒකත් උචිත වෙන්නේ. දිලානට ඇත්තටම විවිධ පහපත්තියක්. ඒකට එහෙම කෙනෙක් අඳුම ප්‍රමාණ කියන වර්ණ භාවිතයේදී ගොඩාක් අඳුම නිර්මාණ ශිල්පියා නිදහස් ඇත්තටම ඕන වර්ණයක් භාවිත කරන්න පුළුවන්. එතකොට මේ වගේ අඳුමක්
ඇඳීමේ විශේෂත්වයක මම ඒ ඇඳීමේ උඩ කොටසේ දිග අතට මම විභාවිතා කරමින් හදලා තියෙන්නේ. ගොඩක් තනියෙන් අපි යන්නේ නැහැ. යනකොට අපි ගොඩක් වෙලාවට යනවා අපේ හස්බන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි කවුරු හරි කෙනෙක් අපි ෆන්ක්ෂන් එකට යන්නේ. ඒකෙන් දැන් අපිට වෙන්න පුළුවන් අපේ යෝතිය නිතිභාවයක් පෙන්වන්න පුළුවන් යාගේ සහකරුවත්. මේක දිග අපිට විභාවිතා කියන්නේ අපි අර නිතිගතිය අඩු කරලා බලපු ගමන් දැන් නිති නෑ කියන එක තමයි වෙන්නන්නේ අතරම. මේ විදිහට ඒකට ඒක මම අදින්ම අර දියවැලක් හිතේ නැවන ආකාරයට තමයි ඒ වර්ණ භාවිතා කරලා තියෙන්නේ. ලා නිල් තද නිල් අතර වර්ණ තුනක් සංකලනය කරනවා. ඒකට සුදු පාට නිල් පාට ස්ටෝන්ස් භාවිතා කරලා තියෙනවා. ඒකට යාට ගැලපෙන්නම මම ෂෝල් එකක් භාවිතා කරනවා. අපි මේ අද පිළිබඳව කතා කරද්දී අපිට මේ කොණ්ඩ නිර්මාණය පිළිබඳව ඒ පිළිබඳව ටිකක් අවධානය කරන්න ඕනේ තමන්ට ගැලපෙනවාද කියන දේ පිළිබඳව. ඔව් ඒක මීමයි වෙන්නේ. දැන් අද අතන ලොකු මම මෙතන ගොඩාක් අවධානය යොමු කරේ නෑ කොණ්ඩෙට. මොකද අදම අද විශේෂත්වයක් නිසා මම අපේ මූණට ගැලපෙන්නේ. දැන් අපේ මූණ දිගට මූණක් නේ අපි ඒකට ගොඩක් උස කොණ්ඩ මොස්තරයක් ගන්න තියෙන්නේ. ආගමික බලවම කිසි ලස්සනක් නැහැ. ඉතින් මේ වගේ දැන් කාරණේ කෙනෙකුට ඇත්තටම මම කියන්නේ මේ ඇඳුමේ ලස්සන පේන්නත් යාගේ කොණ්ඩ බලපාන ගොඩක්ට මොස්තරයකට නෑ. පොඩ්ඩක් දැක්කොම් කරලා කොණ්ඩ ටිකක් කඩලා දාලා වගේ හිටියා නම් ඉතින් ඒක පිළිවෙලකට ආවම එකක් කරනවා පොඩ්ඩක් සෙටින් එකක් කරලා කොණ්ඩේ ඒ වගේ කඩලා දාලා තියෙන මම හිතනවා YouTube ගිහිනේ සුන්දරත්වය ගොඩාක් ලස්සනට පේනවා කියලා. ඒ දැන් මේ විදිහට වැඩ කටයුතු කරලා තරුණයන් බොහෝ දෙනෙකුත් එක්ක ගමතුණු කරලා දැන් මේ වැඩි වශයෙන්ම තරුණයන් කැමති මොන වගේ විලාසිතාවක්ද? ඒක මට දැක බලා ගන්න තියෙන විලාසිතාවකට කොහොමද තියෙන්නේ? ගොඩක් අය දැන් මේ දවස්වල හුඟක් අය ඉන්නන්නේ මේ වගේ ඇඳුම් තමයි. ඒ කියන්නේ මංගාවට එනවා මේ ලංකාවේ අය විතරක් නෙවෙයි වෙනත් රටවල ලංකාවේ ගිහින් ඉන්න අය ඉන්නවා. ඒගොල්ලොත් ගොඩාක්ම කැමති මොකද මුළු ලෝකෙම දැන් යන විලාසිතාව අනුව මේ වගේ ඇඳුම් වලට තමයි ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ විතියන්ගේ විශේෂයෙන්ම. හොඳයි දැන් ලෝකේ විශේෂ ස්ථාන මොකද හිමිනවා කියද්දි මට හිතෙන වෙලාව බලවත් හොඳයි කියලා. අපි වෙලාව බලනවා පැත්තෙන්. හොඳයි වෙලාව බලන්න අපි ආවදන්න ලෝකේ රටවල් ගත්තහම මේ විලාසිතර විශේෂ තැනක් කියනවා කියලා සඳහන් කරනවා. ඒ රටවල් වල මොන වගේ අවස්ථාවන් වලද මේ විලාසිතාවුන් ඇඳගෙන යන්නේ? ඔව් ඇත්තටම ගොඩක් දැන් අපේ රටේ වගේ ගොඩාක් ආභරණ පළඳලා ඒ වගේ බටහිර රටවල් වල ඇත්තටම විවාහ උත්සවයකදී හිරි සිදුවෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩක් විතර කරන්නේ කොණ්ඩේ කඩනවා වේල් එකක් දානවා පොලිසිය එකක් අතට ගන්නවා දේශිත මොනවාරි දානවා ඒ වගේ කියලා ඇඳුමට ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. මේ වගේ මේ මෝඩල් ස්ටයිල් ඇඳුමක් අඳින්නේ ගොඩක් අය මේ දවස්වල ට්‍රෙන්ඩ් එක විදිහට යනවා. මේ එතකොට මේ විවාහ උත්සවයකට ගොඩක් වෙලාවට පිටරට දිවිව ගොඩක් අඳිනවා. ඒකට බ්‍රයිඩ්ස්මේඩ්ස් අඳිනවා. ඊට අමතරව මේ ඒගොල්ලන්ගේ දැන් උපාධි ප්‍රදාන උත්සව විශේෂයෙන් කතා කරන්නේ මේ දවස්වල ගොඩාක් මේ මට පෞද්ගලික ලැබෙනවා තමයි කියන්නේ වලට තියෙනවා මේ උපාධි ප්‍රදාන උත්සව මේ දවස්වල ගොඩක් මේ වගේ අඳින් ඒ රටවල් වල යනවා. මේක මේ අපි කතා කරන කාරණාව ලංකාවට විතර සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ලෝකේ බොහෝ තැන්වල විලාසිතා පිළිබඳව කරනවා. දැන් අපි විවාහ මංගල උත්සවයකට යන්න ගියත් එහෙම තරමදායි සීමා කරන කාරණාවක් තමයි ඒ සාරි දෙකම යන්න අපිට බැහැ. ඒක හරියම යන්න පියවට පුළුවන් දෙන්න දෙන්නේ. ඔබගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන අවස්ථා තියෙනවා. ඔන්න මොනම උදාහරණ ඔබට යන්න ඕන නම් ඔබ ගතන්කට ඔබට පුළුවන් මෙන්න මේ විදිහට සරසලා යන්නට අන්නගේ ආකර්ෂණීය ගුණ ගන්නම වැරදින කාරණා මත කරන්නේ ගොඩක් වෙලාවට කාන්තාවන් කැමති අන්නගේ ආකර්ෂණීය ගුණ ගොඩක් මතකත්තට අවධානය දෙන්නත් හොඳයි. අන්න ඒ අවධානය ගන්න තමයි විදිහට දැස්ති වෙලා යන්නේ. දැන් මොකද මේ අවධානය ගන්න අපි අඳුමින් සකස් වෙලා යනවා වගේම අපේ වචන වලත් ඒ දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම එකතු කරගෙන යද්දි ඒ තියෙන සූපීබ තවත් එන්නේ වැඩි වෙනවා. දැන් අඳුමිට සමානව දැන් අපි එළබක් තෝරාගෙන ඉන්නේ. සමේ පැහැගෙන ගොඩක් සැලකිලිමත් වෙනවා. ගොඩාක් සැලකිලිමත් වෙනවා. දැන් අපි හිතන්නේ මේ දෙන්න
හොඳටම පහපත් කියතියන් දෙන්නේ. දැන් අපි හිතමු අපි පහපත් බලන් ටිකක් අඩුයි. හැම වගේ ටිකක් අඩුයි. හැබැයි පොතක දකින්නවා ලස්සන රෝස පාට අඳුමක් තියෙනවා. හැබැයි මගේ ඒ පොතත් අරගෙන එනවා මංගාවට මට මේ අඳුම ඕනේ. එතකොට හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මේ හැමේ වර්ණත් එක්ක මේ වගේ රෝස පාටක් යන්නේ මට ගැලපෙනවද කියන එක යා හැත්තම කල්පනා කරන්න ඕනේ. ඒක යාට ඒකට උදව්වක් දෙන්න තමයි අපි ඉන්නේ. දැන් ඒ විදිහට හැම කෙනෙකුටම හැම වර්ණයක්ම ගැලපෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ යාගේ හැම වර්ණය කොහොමද? එතකොට යාගේ ඒ ඉස්සර අවස්ථාව පැවැත්වෙන වෙලාව එතකොට අපි පාවිච්චි කරන යාගේ අන්නේ ශරීර ප්‍රමාණයක් බලපානවා. අපි මහත කෙනෙකුට කවදාවත් ලා වර්ණයක් බාල්පා කරන්න හොඳ නැහැ. ඒක යාගේ අර ඉද ප්‍රමාණය වැඩි කරලා දෙන්න බෑ. අපි බිමට උනත් ටයිල් එකක් සිදුපත් ගන්න ස්පේස් එක වැඩි කරලා දෙන්න. ඒ වගේ මහත කෙනෙකුට අපි ලා වර්ණ භාවිතා කරන අඩු වෙලා ටිකක් තද වර්ණ වලට ගියා නම් යම් සුන්දරත්වය තව වැඩි වෙනවා. හොඳයි දැන් මේ විදිහට තමයි රන්දෝකට මේ කාරණා පිළිබඳව කියන්නේ. දැන් රන්දෝ තවත් කෙනෙකුට ඔබෙන් තොරතුරු දැනගන්න අවශ්‍යයි. මේ විලාසිතා පිළිබඳව කොහොමද මේ සම්බන්ධ කරගන්නේ? ඉතින් පුළුවන් මගේ දුරකථන අංකයට කතා කරන්න. ඒ දුරකථන අංක මතක් කරගන්න. 071 487 0383 077 909 47 හොඳයි මම අද නවත මතක් කරන්න මේ දුරකථන අංක 077 909 47 48 071 තමයි එරන්දගේ දුරකථන අංක වෙන්නේ. එහෙනම් එරන්ද රාජනායක වඩ ස්තුතියි අද අපිත් එක්ක ඉදිරියේ කාරණා පිළිබඳව කතා කළා. දෙවෙනි ශහරා දිලානි ඔබට බොහොම ස්තුතියි. අද මුග සේවනට ඇවිල්ලා ඒ දේවල් වලට අපි ලබා දුන්න සහාය දෙන්න. ඉතින් මම අපි ඔබට සම්පූර්ණ කියලා ආරාධනා කරන විදිහට මුග සේවනත් එක තවත් විශේෂ අන්දමක් වෙනවා ඔබ වෙනුවෙන්.